ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට ආපු සියලුම දෙනාට. ඉතින් ඔයාලා මේ වෙනකොට දන්නවා ඇති ඔයාලගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ වෙදි නිකුත් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටියට යාලා කැමති රිසල්ට් එක හම්බෙලා නැහැ. ඉතින් උන්ට WhatsApp එකකින් මැසේජ් දාලා කියලා තියෙනවා ආයෙ විභාගෙට රීඇප්ලයි කරන විදිය ගේන්න කියලා. ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ එක අරගෙන වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ ක්‍රමයේ ඇතුළත් මේ ක්‍රමයේ ඔයාලට යොදාගෙන ඔයාලට තියෙන S එකක් නම් ඔයාලට C එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට B එකක් නම් A එකකට යන්න පුළුවන්. ගොඩක් දුරට ඔයාලගේ රිසල්ට් එක වැඩි වෙන එක තමයි වෙන්නේ මේකෙන්. මම දන්න තරමින් නම් කාගෙන්වත් තාම එහෙම රිසල්ට් අඩු වෙලා ඇවිල්ලා නැහැ. ඔයාලා මේක ඇප්ලයි කරොත් අනිවාර්යෙන් ඔයාලගේ රිසල්ට් වැඩි වෙන ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා අනිවාර්යෙන් මේකට යටින් ඔයාලගේ විභාග රිසල්ට් එකත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම විභාග ලියුව යාලට බලන්න මේක share කරන්න. මතකතුව like එකක් දාන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ වීඩියෝ එකට මුලින්ම ඔයාලා එන්න ඕනි www.donors.lk කියන site එකට. ඉතින් මම මේක ඉක්මනට කියාගෙන යනවා. ඉතින් ඔයාලත් මේක හරියටම මම මේක follow කරලා දෙන වීඩියෝ කිවරනකම් බලලා ඒ step එක follow කරන්න නැත්නම් ඔයාලගේ රිසල්ට් එක එන්නේ නැති වෙන ඉඩකඩක් තියෙනවා. මේක ගොඩක්ම වැදගත් අවස්ථාවක් ඉතින් ඔයාලගේ රිසල්ට් එකට. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ site එකට ඇවිල්ලා විභාගයේ රිසල්ට් දාන site එකට ඇවිල්ලා මෙන්න මෙතන our service යටතේ තියෙනවා 4 වෙනිට exam information center කියලා. මේකම තමයි PC එකෙන් කරන එකම තමයි ඔයාලා ෆෝන් එකනොත් කරන්න ඕනි. ඉතින් මෙන්න මේ විදිහට exam information center කියන එකට ආවට පස්සේ ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ තියෙනවා මෙන්න මෙතන login register කියලා බටන් එකක්. ඔයාලා login නෙවෙයි යන්න ඕනේ register කියන එක ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේක් එනවා. ඔයාලගේ create account කියන එකේ ඔයාලගේ නම මතකතුව ඔයාලගේ නම හරියටම මුල් වාසකමත් එක්කම ඔයාලා මෙතන type කරගන්න ඕනේ. මතකතුව මේක හරියටම type කරගන්න. ඉතින් ඊට පස්සේ එනවා national identity card නම්බර එක. ඉතින් ඔයාලා මේකෙත් අංකයක්වත් වරදින්න නැතුව ඔයාලගේ NIC කාඩ් එකේ නම්බර එකත් මෙතන ඇඩ් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ නම්බර එක ඇඩ් කරන තැන එනවා. ඉතින් ඔයාලා මේ නම්බර එක ඇඩ් කරන තැන ඔයාලගේ හරියට වැඩ කරන නම්බර එකක් දාන්න. ඉතින් මේක වැඩ කරන්න නැති නම්බර එකක් දාන්න එපා. ඔයාලගේ නම්බර එක දාන්න ෆෝන් එකේ. ගෙදර කාර්යය හරි කමක් නැහැ. ඉතින් ඊට පස්සේ මතකතුව වැඩ කරන email address එකක් ඇඩ් කරගෙන මෙන්න මෙතන I agree කියලා තියෙන්නේ. ඒකට ටික් එක දාගෙන මෙන්න මෙතන register now කියන එක පාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලව වෙන ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. හරි. ඉතින් ඊට පස්සේ අර විදියට register now කියන එක ටච් කරාම ඔයාලා වැටෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මම ඔයාලට මෙන්න මෙතන ඊතලයක් දාලා පෙන්නලා තියෙනවා නේද එකක්. එන්න එතන ඔයාලා ටච් කරගන්න ඕනි. වැරදිලාවත් වෙන කොහොමත් නෙවෙයි ටච් කරන්න ඕනි. මෙන්න මේ දෙවණියට තියෙන මම ඊතලයේ දාලා තියෙන දර ටච් කරගන්න ඕනි. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඒක ටච් කරගත්තාම ඉන්ස්ට්‍රක්ෂන් කියලා තියෙන තැනක ඔයාලා මෙන්න මේ වගේ වෙන ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන next කියන බටන් එක උඩ වර ටච් කරගන්න ඕනි. ඉතින් next cube එක ටච් කරගත්තාම ඔයාලා වැටෙනවා මෙන්න මේ වගේ තවත් ඉන්ටර්ෆේස් එකකට. ඉතින් ඔයාලගෙන් මෙතන අහන ඉන්ඩෙක්ස් නම්බර් එක. ඉතින් මේක හැමෝගෙම අහන්නේ ඔයාලගේ කලින් එකේ පොඩි වැරදි සහගත දේවල් තිබ්බොත් ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එක අහනවා. ඒක තමයි මම කලින්ම කිව්වේ ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එක අතෙන්දී හරියටම ඇඩ් කරගන්න කියලා. ඉතින් ඔයාලා මෙන්න මෙතන ආවොත් ඔයාලා මෙතන ආයෙ ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ඇඩ් කරගන්න. ඉතින් ඉන්ඩෙක්ස් නම්බර් එක ඇඩ් කරගෙන ඔයාලා මෙන්න මෙතන තියෙන කොළ පාටින් කන්ෆර්ම් කියලා බටන් එකක් එන්නේ ඒක ටච් කරගන්න. ඉතින් ඔයාලා ඊට පස්සේ වැටෙන්නේ මෙන්න මේ වගේ අලුත්ම ඉන්ටර්ෆේස් එකකට. ඉතින් ඔයාලා මෙන්න මෙතන විභාගයට ගත්ත ඔයාලගේ ග්‍රේඩ් එක සඳහන්ලා දිනවා. A එකක්ද B එකක්ද S එකක්ද W එකක්ද කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි වැටෙන්නේ. ඉතින් ඔයාලා කරන්න ඕනේ ඔයාලට දැන් හිතන්න ඔයාලට සිංහල වලට W නේ වෙලා තියෙන්නේ. ඉතින් සයන්ස් මැතමැටික්ස් වලට ඔයාලට W වෙලා තින්නේ. ඔයාලට ඒක තමයි ආය රීකරෙක්ෂන් දාන්න ඕනි කියලා ඔයාලා කරන්න ඕනි. ඉස්සරහින් තියෙන ඒ කොටු දෙක හරි දෙකක් දාන එක. ඉතින් එකකට රුපියල් 200ක් අය කරනවා එක විෂයකට. ඉතින් ඔයාලා නමයටම දැම්මොත් රුපියල් 1800ක් වගේ යනවා. ඉතින් මේ විෂයන් දෙකට විතරක් දැම්මොත් ඔයාලට රුපියල් 400ක් වගේ මුදලක් තමයි වැය වෙන්නේ. ඉතින් ඔයාලා කැමති ඒ කියන්නේ ගණන් නම් ගණන් කොටුව ඔයාලට ඕනි කොටුවකට දැම්ම හැකි. කොටු 9ට උනත් දැම්ම හැකි. එක කොටුවකට උනත් දැම්ම හැකි. ඉතින් ඔයාලා කරන්න ඕනේ ඔයාලට කැමති ඔයාලා රීකරෙක්ෂන් දාන්න ඕනේ කොටු ඉස්සරහින් ටික් එකක් දාන එක. ඉතින් ටික් එක දැම්මාම රුපියල් 200යි ඔයාලට ගෙවන්න වෙන්නේ එක විෂයකට. ඉතින් ඔයාලා පොඩ්ඩක් හොඳට හරියට බලන්න මේක ඔයාලා දාන මේ විෂයන් හරිද කියලා. මේකේ ගෙවීම කරාට පස්සේ ආයෙ මේකේ වෙනස් කරන්න බෑ. ඒකින්ද ඔයාලා හරියටම ටිකක් වෙලා අරගෙන ඔයාලට රීකරෙක්ෂන් දාන්න ඕනේ එකේ හරි ටික දාගන්න. ඉතින් මෙන්න මේ විදියට හරි ටික දාගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා නේද යටින් submit request කියලා. ඉතින් ඔයාලා එන්නේ ඒක උඩ එකවරක් ටච් කරගන්න ඕනි.
හරි ඉතින් ඔයාලා මේ මෙතෙන්ට නිකන් මේ වැඩේ හරියටම කරගෙන ආවා නම් ඔයාලා වැටෙන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් ඔයාලට මෙන්න මෙතන payment method එක තමයි මෙතෙන්දී ඔයාලට ගෙවීම් කරන තැනට තමයි මේ ඔයාලා වැවිලා තියෙන්නේ. ඉතින් පැත්තකින් ඔයාලට බලා ගන්න පුළුවන් විෂයන් වලට ගත්ත ලකුණු එහෙම තියෙනවා. ඊට පැත්තේ එක පැත්තකින් උඩින් තියෙනවා ඔයාලා ලියු ස්කෝල් ඔයාලගේ NIC නම්බර් එක ඒ ටික උතන චෙක් කරගන්න. ඉතින් මෙතන ස්ටේටස් එක තියෙන තාම payment pending කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතන payment එක කරන්න කලින් reset the ඇප්ලිකේෂන් කෙනෙක් ඔබලා ඔයාලට මොකක් හරි වැරදීමක් වුණා නම් ඒක ආයෙ රීසෙට් කරගෙන මුලින් ඉඳලා වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේමන්ට් මෙතඩ් දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න පුළුවන්. එකක් තමයි ඔයාලගේ තැපැල් කාර්යාලයට ගිහිල්ලා අතින් සල්ලි දීලා කියන්නේ ඔයාලා කෑෂ් වලින් තැපැල් කාර්යාලයට ගිහිල්ලා මේ ගෙවීම සිදු කරන්න පුළුවන්. එක්ක ඔයාලගේ වීසා කාඩ් එකක් තියෙනවා නම් වීසා ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔයාලට ඒකෙන් ගෙවන්නත් පුළුවන්. ඉතින් මෙතන ගොඩක් අය කරන ලේසිම ක්‍රමය තමයි ආරක්ෂිතම ක්‍රමය ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන එක. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් නම් තියෙන්නේ. ඔයාලා මෙන්න මේ ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් කියන එක උඩ පාරක් ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ වගේ ඔයාලට එනවා මොකද්ද ඔයාලගේ කාඩ් එකේ නම්බර්ස් ටික ඇඩ් කරගෙන ගෙවීම කරන තැනට. ඉතින් ඔයාලට මෙතනින් පස්සේ පොඩි දෙයක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන කාඩ් එක වෙන ඔයාලා ගෙවීම කරනවා නම් ඔන්ලයින් ඔය එක ඩිලිවරි ඕඩර්ස් දාන්නෙම ඒ වගේ තමයි මේක ඩිලිවරි එක කියන්නේ ඕඩර් එක දාගන්න තියෙන්නේ. මෙන්න මෙතන ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එක උඩට ටච් කරගත්තා. ඊට පස්සේ ඔයාලගේ වීසා කාඩ් එකේ ඩීටේල්ස් ටික ගැහුවා ඔයාලට මෙන්න මේ ගෙවීම සිදු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට තැපැල් කාර්යාලයට ගිහිල්ලා මේ ගෙවීම සිදු කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ එතන පෝස්ට් ඔෆිස් එකේ තියෙන තැන උඩින් ටච් කරගන්න. ඊට පස්සේ එනවා මෙතන රෙෆරන්ස් නම්බර් කියලා එකක්. ඉතින් මේ නම්බර් එක අතරන් ඔයාලා යන්න ඕනේ කෙලින්ම තැපැල් කාර්යාලයට. ඊට පස්සේ ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා ඇප්ලයි කරන විෂයන් ටිකට ගෙවීම සිදු කරන්න. ඉතින් ඔයාලගේ ෆෝන් එකට ඩීටේල්ස් ටිකත් එනවා. ඉතින් මේ රෙෆරන්ස් නම්බර් එක අතරන් ගිහලා ඔයාලා කියන්න රීඇප්ලයි කරන්න ආවි කියලා ඔයාලා රිසල්ට්. එතකොට තැපැල් කාන්තෝ ඉන්න කෙනා ගැන දන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලගේ විස්තර ටිකක් අය කරලා ඔයාලට තැපැල් කාර්යාලයට ගෙවීම සිදු කරන්න පුළුවන්. ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් නැත්තම්. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ක්‍රෙඩිට් කාඩ් එක ඔක්කොම විස්තර ඇතුළත් කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා payment successful කියලා තැනකට. ඉතින් payment successful කියන තැනට ආවට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා request කරපු විෂයන් දෙක. ඉතින් ඔයාලා request කරලා තියෙන විෂයන් දෙක පෙන්නනවා දකුණු පැත්තෙන් requested කියලා. ඉතින් payment successful කියලා පෙන්නනවා. ඉතින් ඔයාලා ඊට පස්සේ කරන්න ඕනි ඔයාලා මෙන්න මේ ගෙවීම් සිදු කරපු ඔයාලගේ receipt එක download කරගන්න ඕනි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට තියෙනවා තැනක් receipt download කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් එන්න එතන receipt download කියන තැන touch කරලා ඔයාලගේ receipt එක download කරගන්න පුළුවන්. මතක ඇතුව මේක download කරගන්න ඔයාලා ගෙවීම් කරපු එක ඔයාලගේ application එක මෙන්න විදිහට download the application කියලා තියෙනවා. ඉතින් ඔයාලා ඒක download කරගන්න PDF එකක් වශයෙන් මම හිතන්නේ ඒක download වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා download කියන එක touch කරගත්තාම තප්පර ගානකින් ඔයාලගේ result එක මෙන්න මේ විදිහට download වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට download වෙලා තියෙනවා. ඉතින් මේක තමයි සරලම ලේසිම ක්‍රමය ඔයාලට රීඇප්ලයි කරන්න. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඉවරනකම් ඔයාලා බලන්න ඇති කියලා. මේකේ තප්පරයක්වත් මගේ හැරගත්තොත් ඉතින් ඔයාලට ලොකු වැරද්දක් ලොකු පාඩුවක් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට like එකක් දාන්න මතක ඇතුව channel එක subscribe කරන්න. ඔයාලගේ result එකත් පහලින් comment එකක් දාන්න. ඔයාලට සුබ දවසක්.